සංගීත සීසන් 2 කතාවේ විශේෂයෙන්ම නයන ඉස්සරහට ගිහිල්ලා කල්පන වෙනුවෙන් කරන දෙයක් ගැන අපිට අද කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කල්පන නයන්ට කොකා පෙන්නලා ගිහිල්ලා නයන්ට සල්ලි දෙන්න නැතුව ඉන්න පසුබිමක තමන්ගේ නෑදෑ වෙන සහෝදරයටත් වැරදි කරන කෙනාට අනිවාර්යෙන්ම මේ දේ කරන්න බැරි කමකුත් නැහැනි කියන කතාව අපි දන්නවා. ඒ කියන්නේ නයන අසේල්ට ගිහිල්ලා කියනවා මෙන්න මේ වෙන කවුරුවත් නෙමෙයි අසේනිව පැහැර අරගෙන ඉන්නේ කල්පන කියලා. කල්පන මේ දේ කරන්න වෙන හේතුවක් හින්දා නෙමෙයි. කල්පනට ඕන කරන්නේ කොහොම හරි හැමදේම වෙනස් කරන්න. ඒ කියන්නේ අසේනිව විවාහ කර ගැනීමේ ලොකු අරමුණක් තමයි තියෙන්නේ. ඒ විවාහ කරගෙන අසේනිට ලැබෙන සල්ලි ඒ විදිහට ලබා ගැනීමේ ලොකු කැමැත්තක් මේ වෙලාවේ ඇති කරගෙන ඉන්නවා කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරනවා. කොහොම වුණත් දැන් නයන කරන දේ නිසා ඉදිරියට ලොකු ප්‍රශ්නයකට එන්න පුළුවන්කම ලැබෙනවා කියන කතාව අපි අමතක කළ යුතු නැහැ. ඒ ප්‍රශ්නය වචන වලට සීමා කරගන්න බැරි දෙයක් වෙයි. ඒ කියන්නේ අසේල මේ ගැන දැනගත්තට පස්සේ ඇයි මෙහෙම දෙයක් කළේ කියන කාරණාවත් එක්ක ලොකු කේන්තියක් ඇති කරගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අපි අද මේ මොහොතේදී මතක් කරන්නේ.